ෆස්ට් තෙම ඕඩර් එක. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මම ගොඩක් බලනවා ඕඩර් කරේ නෑ මගේ පළවෙනි ඕඩර් එක නිසා. මට ෂෝ එකක් තිබුණෙත් නෑ ඇයිද කියලා. මම හිතන්නේ දවස් 10ක් ගියා. එන්න අද තමයි ආවේ. මොනවද තියෙන්නේ කියලා අපි බලමුද? ඔන්න ආවා. බලමු දැන් මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක අපේ නාගේ කලින් හදලා තිබුණා. මම nails වගේක් ඕඩර් කරා. nail set 3ක්. අත්වලටයි කකුල් වලටයි. මේ තියෙන්නේ කකුලට තියෙන nail එක. ඒක ලස්සනයි මම හිතුවට වඩා. ආයේ වව් මේක මාර ලස්සනයි. මේ තියෙන අනිත් nail එක. ඒකයි අනිත් එක මේක. ඒකතර පේන්නේ නෑනේ. අනිත් එක තමයි මෙන්න මේ වගේ චූටි ක්ලිප්ස් ටිකක්. මේකයි එන්න මේ දෙකයි. ඒ තියෙන්නේ ඒ ක්ලිප්ස් ටික. ඊට පස්සේ මගේ මේ කකුලට යටිපතුල් මලින්න මේක ඕඩර් කරා. මේකත් මට ඕනේ. ඒ නිසා ඕඩර් කරා. ඉයරින්ග්ස් වගේක් ඕඩර් කරා. මේ තියෙන එක සෙට් එකක්. ඒක නිකන් මේ යකඩ වගේ. යකඩින් හදපු එකක් වගේ. හිතපු තරම් නම් එච්චර ලස්සන නැහැ ඒක. වව් මේක මාර ලස්සනයි. ජිප්සි වගේ. මේක ලස්සනයි. චූටි. තව මේක නම් මාර ලස්සනයි. මම මේක TikTok එකේ අස කෙනෙක්ගේ එකක් දැකලා තමයි මම මේක ඕඩර් එක දැම්මේ. ඒක වව්. හෙද ලස්සනයි මේ. රෝස මලක් තියෙන්නේ. මේක හරිම කියුට්. ලස්සනයි. මං ආසාවෙන්ම හිටපු එක ඇවිල්ලා. අනේ ඒක හරිම ලස්සනයි. කොහොමද තියෙන්නේ? බැංගල් එක, බ්‍රේස්ලට් එක, ඉයරින්ග්ස්, රින් එක කොහොමද තියෙනවා? මේ තියෙන බැංගල් එක මාර ලස්සනයි ඒක. වව්. මේ තියෙන ඉයරින්ග්ස්. මේ තියෙන රින් එක. තියෙන බ්‍රේස්ලට් එක ලස්සනයි. මේක හරිම ලස්සනයි නේ. චේන් එක. වව්. ඒකත් මාරම ලස්සනයි. මේක තමයි මම ආසාවෙම හිටියේ. ඉතින් ඔන්න ওই ටික තමයි මම අද ඕඩර් කරේ. මම දෙවෙනි ඕඩර් එකක් දාලා තියෙනවා. ඒක ආවහම ආයෙ වීඩියෝ එකක් ගේන්නම්. ඒ ඕඩර් එකේ සතුටු වෙන්නත් තියෙනවා දුක හිතන දේකුත් තියෙනවා. දුක හිතන දේ මොකක්ද කියලා මම ඒ වීඩියෝ එකෙන් අරන් එන්න. ඉතින් අදට මෙච්චරයි. thank you මගේ වීඩියෝ එක බැලුවට.
මතක ඇතුව මාව subscribe කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. bye